ද ෆෝල් නාලිකාව සමග එකතු වන ඔබ සියලු දෙනාටම සුබ දවසක් කියලා ඉතාමත් ආදරයෙන් අපේ නාලිකාවට පිළිගන්නවා. ඉතින් ඔන්න අදත් ලස්සන දවසක් තමයි උදා වෙලා තියෙන්නේ. මේ නාලිකාවේ අද එකතු වෙලා ඉන්න පිරිස හරිම වාසනාවන්තයි. මොකද ඔයා ආර්ථිකමය පැත්තෙන් සාර්ථකම කෙනෙක් බවට පත් වෙන්නයි යන්නේ. ඔගේ ආර්ථිකය ඉහළටම යන්නයි දැන් ආරම්භ වෙලා තියෙන්නේ. මේ ඉතාමත් හොඳ කාලයක් කියලා කියන්න පුළුවන්. මොකද මම මැනිෆෙස්ට් කරලා තියෙනවා මේ වීඩියෝ එක හැමෝටම යන්න එපා. යන්න ඕනේ ආර්ථිකයේ සාර්ථක වෙන අය සඳහාම පමණයි කියලා. ඒ වගේම අද මේ රීඩින් එක සඳහා මම කාඩ්ස් කීපයක් තෝරගෙන තිනවා දැන්ටමත්. ඒ කාඩ්ස් පහ ඉතාමත් පොසිටිව් කාඩ්ස් පහක්. ඒකට අනුව තමයි අද රීඩින් එක ලබා දෙන්නේ. මේ පොසිටිව් කාඩ්ස් පහ මම හමු ලෙස තෝරාගත්තේ. එතකොට මේ දේවල් වලට අනුව කියවෙන දේවල් බලමු මොනවද කියලා. එතකොට මේ නාලිකාවට දාන රීඩින්ග්ස් මම නෙගටිව් රීඩින්ග්ස් ලබා දෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි මේක බහුතරයක් පිරිසකට යනවා. බහුතරයක් නොවෙන්න පුළුවන්. විශේෂිත පිරිසකට යනවා. ඒ අතර ඉහළ මට්ටම් වල පිරිසක් තමයි ඉන්නේ. නමුත් ඉහළ මට්ටම් වලත් එක විදිහක වෙනස් වීම සිදු වෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට ගැහැණු අය පිරිමි අය අහන්න පුළුවන්. එතකොට රීඩින් දෙක වෙනස් වෙනවා. ඊට පස්සේ ළඟට බැඳලා දරුවන් ඉන්න අය අහන්න පුළුවන්. සිංගල් අය අහන්න පුළුවන්. වයස මට්ටම් වලින් අහන්න පුළුවන්. අන්න ඒ නිසා මේකේ විවිධත්වයක් තියෙනවා. එතකොට මේක කොමන් රීඩින් එකක් බවට පත් වෙන බොහෝ දුරට. නමුත් අදාළ කාරණාවන් මේකේ අන්තර්ගත වෙනවා. ඉතින් ඒ නිසා ඔයාට ඔයා වෙනුවෙන්ම පර්සනල් රීඩින් එකක් අවශ්‍ය නම් දැන් ඔන්න ඒ සඳහා අවස්ථාව මම ලබා දීලා තියෙනවා අපේ වෙබ් අඩවියෙන්. ඉතින් කලින් වීඩියෝ එකේ මම කිව්වා කෝල්ස් ගන්න අරගෙන ප්‍රශ්න තියෙනවා නම් කතා කරමු කියලා. හැබැයි කතා කරපු අය ගොඩක් දෙනෙක් ඉල්ලන්නේම රීඩින්ග්ස්. ඉතින් රීඩින්ග්ස්ම තමයි ඔයාලට ඕනේ. ඒ නිසා මම තීරණය කරා රීඩින්ග්ස් ආරම්භ කරන්න. මට දැනුණොත් මේ කෙනාට ඊට වඩා මට සපෝට් එකක් දෙන්න පුළුවන් වගේ දෙයක්. එහෙම වුණොත් මම කෝල් එකක් අරගෙන කතා කරලා ඊට පස්සේ ඒ ප්‍රශ්නයත් අහලා තමයි මේ රීඩින් එක සකස් කරන්නේ. මේ රීඩින්ග්ස් ශාස්ත්‍ර නෙමෙයි. ශාස්ත්‍ර කියනවා කියන්නේ වෙනම කතාවක්. නමුත් මේ රීඩින්ග්ස් ලබා දෙන්නේ වගේ දෛවංකයට අනුව තේරලා එන කාඩ් වලට අනුව. ඉතින් ඒ නිසා එතනදී රීඩින් එකේ වෙනසක් වෙන්නේ නැහැ. නමුත් අර ප්‍රශ්නය මම කතා කරන්නේ එතනදී මට පාට පෞද්ගලිකව ඒකට විසඳුමක් දෙන්න උපදේශක් මේ රීඩින් එකට එකතු කරන්න පුළුවන් නිසා ඔයාට උදව්වක් වෙනුවෙන්ම විතරයි. මට වැඩ වැඩි එක තමයි වෙන්නේ. නමුත් ඔයාලා වෙනුවෙන් මම ඒකත් කරන්න තීරණය කරා. සියල්ල back to normal. ඔයාලට අවශ්‍ය සර්විසස් ටික ගන්න පුළුවන් කමක් තියෙනවා. කෙනෙක් ඇතුළාන්තයේ ප්‍රශ්නයක් නිසායි මේ දේවල් වලට යොමු වෙන්නේ. ඉතින් ඒ නිසා ඔයාලගේ ඇතුළාන්තයේ තියෙන ප්‍රශ්න වලට පිළිතුරු දැනගන්න ඔයගොල්ලෝ කැමති. ඉතින් ඒ සඳහා විශ්වයේ පණිවිඩ විදිහට මේවා අහමු ලෙස කාඩ් සරහා අපිට යම්කිසි දැනුම් දීමක් කරනවා. ඉතින් ඒ දැනුම් දීම 100%ක්ම හරියන අවස්ථාවක් තියෙනවා. ඉතින් ඒක මම අත්දැකලා තියෙනවා. මේ මැසේජස් වල එන පණිවිඩ බොහෝ දුරට 100%ක්ම මට නම් ඒ විදිහටම ලැබිලා තියෙනවා. ඉතින් ඒ නිසා මම විශ්වාස කරනවා ඒක ඔයාලටත් ඒ විදිහටම ලැබෙනවා කියන එක. ඉතින් ඔයාලා මේ දේවල් හරිම භක්තියකින්, ශ්‍රද්ධාවකින්, කැමැත්තකින් කරන දේවල් නිසා ඔයාලට නරකක් වෙන්නේ නැහැ. යහපතක් ඇරුණාම ධනාත්මක පිරිසක් ඉන්නවා කියන එක මම දන්නවා. ඉතින් ඔයාලට හරියන්න ඕනේ. අනිවාර්යෙන්ම හරියන්න ඕනේ. සාර්ථක වෙන්න ඕනේ. ඉතින් මගේ ප්‍රාර්ථනාවත් ඒකයි. අපි දිනන්න ඕනේ. මෙහෙම ඉඳලා හරියන්නේ අපි සාර්ථක වෙන්න ඕනේ ජීවිතේ. අපි ආස නැති විදියට ගත කරන්න ඕනේ. අපිට අවශ්‍ය දේවල් සියල්ලම තියෙන්න ඕනේ. ඒ දේවල් එක්ක අපි මේ ගමන යන්න ඕනේ කියන තැන තමයි මම ඉන්නේ. ඉතින් ඒ නිසා ඒ වෙනුවෙන් තමයි මේ වීඩියෝස් සකස් කරන්නේ, මේ දේවල් කරන්නේ. ඉතින් ඒ නිසා මේක හරියට ගන්න කියන මේ පණිවිඩ හරියට ගන්න කියන එක තමයි මම ඔයාලගෙන් ඉල්ලන්නේ. අර කෝස් එකේ වැඩෙත් මම පටන් ගන්නම්. ඒක හැබැයි මේ මාසයේ පුළුවන් වේද කියන එක ගැන හිතන්න ඕනේ. නමුත් උත්සාහයක් ගන්නවා මේ මාසයේ අවසානයේදී හරි ඒක ඔයාලට ලබා දෙන්න පුළුවන් තත්ත්වයක් එයිද කියලා. නමුත් එහෙම බැරිනොත් ඊට පස්සේ මාසයේ හරි උත්සාහයක් ගන්නවා ඒක ලබා දෙන්න. ඉතින් ඒක මම පොරොන්දු වෙන්නේ නැහැ. මොකද පොරොන්දු වෙලා නොකරන්නත් පුළුවන් නිසා පොරොන්දු වෙන්නේ නැහැ මේ පාර. ඒත් එක්කම කියන්න ඕනේ තවත් දෙයක් තමයි ඔන්න ආර්ථිකමය පැත්තෙන් හිරවීමක්. එහෙම නැත්නම් මොකක් හරි අවහිරතාවයක් Tamanට දැනෙනවා නම් ඒක හරි අමාරුයි. හරි නෙගටිව්. ඇතුළ නෙගටිව් බවට පත් වෙනවා. ඉතින් ඒ తত্ত্বය දැනෙන්නේ ඇයි කියලා ඔයා දන්නේ නැහැ. මේක යම්කිසි නෙගටිව් ශක්තියක් නිසා සිදුවෙන දෙයක්. ඉතින් මේ ශක්තිය ඉවත් කරගන්න රිචුවල් එකක් නිර්මාණය කරලා තිනවා. ඉවත් කරගන්නවට වඩා ඔයා හිතනවටත් වඩා මුදලක් ආකර්ෂණය කරගන්න ක්‍රමයක් තමයි මේ ක්‍රමය. ඉතින් කෙනෙකුට අවශ්‍ය නම් ඒ රිචුවල් එකත් ගන්න පුළුවන් කමක් තියෙනවා. මේ රිචුවල් එක මම කරා. මම ප්‍රායෝගිකව කරලා ප්‍රතිඵල ලැබුණ විදිහමයි මම මේක කියලා දීලා තියෙන්නේ. ඉතින් ඒක කිසිම අපතයාමක් නැහැ. ඔයා අරගෙන ඒ විදිහට කරොත් ඔයාටත් ප්‍රතිඵල ලැබේ. හැබැයි විශ්වාසය තියෙන්න ඕනේ, ගෞරවය තියෙන්න ඕනේ, මේ විශ්වයට ඒ ගෞරවය දෙන්න ඕනේ. එහෙම කරොත් ලැබෙනවාම තමයි කියන එක මම අත්දැකීමෙන් දන්න නිසායි මේක ඔයාලට දැන් වෙබ්සයිට් එකේ දාලා තියෙන්නේ. රිචුවල් එකේ නමත් කියන්නම්. money and career flow ritual කියලා තමයි දාලා තියෙන්නේ. ගිහලා බලන්න. link එක පල්ලෙහා description එකේ තියෙනවා. හරි එහෙනම් දැන් අපි ගොඩක් කතා කරා
දැන් යමු රීඩින් එකට. මුලින්ම කියනවා your career energies right now shows strong potential for growth but it also reflects a period where patience and consistency are extremely important කියලා. ඒ කියන්නේ දැන් ඔන්න ඔයාගේ කාලය. ඒ කියන්නේ ඔයා මොකක් හරි ජොබ් එකක් කරමින් ඉන්න කෙනෙක් විය හැකියි මෙතන ඉන්න ඔයා. ඒ වගේම ජොබ් එකක් හොයන කෙනෙක් වෙන්නත් පුළුවන්. මේ ගතවන කාල වකවානුව හරි අමුතු එකක් බවට පත් වෙනවා ඔයාගේ ආර්ථිකමය පැත්තෙන්. ඒකට හේතුව තමයි මේ කාලයේදී ඔයාට පොටෙන්ෂල් එකක් තියෙනවා. වර්ධනය වීමේ හැකියාවක් ඇතුලේ පෙන්눔 කරනවා. මේ හැකියාව අවදි වෙමින් තියෙනවා. නමුත් මේ වෙලාවේ වැදගත් කියලා කියනවා patience and consistency. ඒ කියන්නේ එක දිගටම නොනවත්ව ඇතුලේ තියෙන්න ඕනේ ඉවසීමේ ගතියක්. අපිට ගොඩක් වෙලාවට මේ ඉවසීමේ ගතිය නැහැ. මොකද අපි හැම වෙලාවෙම try කරනවා දෙයක් කරන්න. හැබැයි කරන්න හදන දේ ඇස්සේ හරි පීඩනයක් වෙහෙසක් තියෙනවා කියලා අපි දැනුවත් නැහැ. හරි වෙහෙසක් තියෙනවා ඒක ඇතුලේ. මේ කාලේදී ඔයා නොහිතන විදිහක දේවල් ටිකක් සිද්ධ වෙනවා. උදාහරණයක් විදිහට කවදාවත් ඔයා try කරලා නැහැ. ඔයාගේ ඇතුලේ තියෙන හැකියාවක් වර්ධනය කරගන්නවා. එක්ක Tamanට මේක අවශ්‍යයි කියලා දන්නවා. ඒ වගේම ඇතුලේ ක්‍රියේටිව් හැකියාවක් ඒක පුළුවන් කියන එක දන්නවා. නමුත් මේක තවදුරටත් ඉගෙන ගන්න ඕනේ කියන එක නැහැ. නමුත් මේ ගතවන කාලයේදී පර්සනල් එෆෝට් Tamanගේ ඇතුළාන්තෙන් try එකක් දෙන්න පටන් ගන්නවා කියලා කියනවා. ඒකෙන් අලුත් දොරවල් විවෘත වෙනවා. අන්න එතකොට previously blocked doors will open. කලින් වැසී ගිය දොරටු ඔයාට විවෘත වෙන්න පටන් ගන්නවා කියන එක මෙතනදී කියනවා. ඒ වගේම අනිවාර්යයි ඔයාගේ ඇතුළාන්තයේ abilities or talents. කියන්නේ සැඟවුණු දක්ෂතාවයන් වගේම අනිත් අයට නැති දේවල් හැකියාවන් ඔයා තුල තියෙනවා. ඉතින් ඒක හරිම වැදගත් වෙනවා. ඒකට හේතුව මේ ආර්ථිකය ඉහළට යන්න. එහෙම නැත්නම් මේ ඇතුලේ තියෙන දේ එළියට මතුවෙන්න පටන් ගන්න කාලයක් මේක. එතකොට ඒක ඔයා තවමත් දැනුවත් නැති වෙන්න පුළුවන්. සමහර විට දැනුවත් වෙන්නත් පුළුවන්. මට මේ හැකියාව තියෙනවා කියලා ඔයා දන්නවා. ඒක අනිත් අයට පෙරිලා නැහැ තාම. නමුත් ඔයා ඒක දන්නවා. ඉතින් මෙතනදී ඔයා ඒක අඳුන ගන්නවා විතරක් නෙමෙයි that can create success income or recognition. මෙතනදී ඔයාව අඳුනා ගැනීමකටපත් වෙනවා. ඒ කියන්නේ බාහිර ලෝකය ඔයා වටා ඉන්න අය වගේ ෆැමිලි එකේ කට්ටිය වෙන්න පුළුවන්. වගේ බෝයිෆ්‍රෙන්ඩ් ගර්ල්ෆ්‍රෙන්ඩ් වෙන්න පුළුවන්. මේ හැකියාව අඳුන ගන්නවා. වැඩ කරන ආයතනයක කෙනෙක් නම් ඔයාගේ බොස් එහෙම නැත්නම් ඔයාගේ ආයතන ප්‍රධානියා ඔයා ගැන අඳුන ගන්නවා. ඔයා කවුද කියලා දැනගන්නවා. එතනදී ඔයාට තියෙන සැලකිල්ල, ඔයාට තියෙන බැඳීම වැඩි වෙනවා. බැඳීම කියන්නේ අර ඇතුලේ තියෙනවා අර මෙයාට වැඩිපුර කැමැත්තක් තියෙනවා කියලා හැඟීමක්. ඒ කියන්නේ බොස්ට ඇතුලේ දැනෙනවා මෙයා හොඳයි කියලා දැනෙනවා. ඒ කියන්නේ ඒක ඔයාට ලැබෙනවා කියන එක මෙතනින් පෙන්눔 කරනවා. සහ මේ ඔයාට ලැබෙන ගෞරවය එහෙම නැත්නම් මේ බාහිර ලෝකේ අඳුනා ගැනීම ඔයාට උදව් වෙනවා මේ ගමනේ තව තවත් ඉහළට ගමන් කරන්න. There may be moments where you underestimate yourself or feel like you are still not ready, but the energy here says otherwise. සමහර අවස්ථාවන් තිබිලා ඇති ඔයාට ඔයාව තේරෙන්නේ මට මොකක්ද මේ වෙන්නේ මම මොකක්ද මේ කරන්නේ කියලා Tamanටම තේරෙන්නේ මොකක්ද මේ වෙන දේවල්. ඒ කියන්නේ ඔයාව පහතට දාගෙන තියෙනවා. ඒක හරිම වැරදි. ඒක කරලා තියෙන ඔයා. ඉතින් ඒ නිසා දැන් කාලේ උදා වෙලා තියෙනවලු ඔයා කවුද කියන එක අඳුන ගන්න. ඇත්තටම ඔයා පහතට වැටිය යුතු කෙනෙක් නෙමෙයි. ඔයා ගොඩක් ඉහළට යන්න ඕන කෙනෙක් කියලා මෙතනදී කියවෙනවා. ඉතින් ඒ නිසා ඔයාගේ තියෙන පුළුවන් දේවල් capabilities ටික හඳුනා ගන්න ඒවා තව තවත් වර්ධනය වෙන කාලයක් බවට පත් වෙනවා. සහ meaningful වෙන්න පටන් ගන්නවා. මේ දේවල් ඔයාට අර්ථයක් ගෙනලා දෙන්න පටන් ගන්නවා. හිතට හරි නැති ගතියක් කලින් තිබුණා නම් ඒ සියල්ල නැති වෙලා ගිහිල්ලා හිත නිවෙන්න පටන් ගන්නවා කියන එක මෙතනින් පෙන්눔 කරනවා. ඉතින් දැන් ඔන්න ඔයා move forward වෙන්න ගන්නවා. ඉදිරියට යන්න ගන්නවා. කලින් පොඩ්ඩක් නැවතිලා ඉන්න ඇති. නමුත් දැන් තමයි ඔයාගේ සාර්ථකත්වයේ ආරම්භය සිදු වෙන්නේ කියලා මෙතනින් කියනවා. ඉතින් මේ progress එක ඔයා තුල දැන් ඔන්න සිදු වෙන්න පටන් අරන් තියෙනවා. ඉතින් ඔයාට එක අවවාදයක් මෙතනදී දෙනවා. ඒ තමයි කලින් ඔයාව underestimate කරලා තියෙනවා. ඒ කියන්නේ ඔයා අර මම කිව්වා වගේ ඔයාව අව탁සේරු කරගෙන තියෙනවා. ඒ වරද ආපහු කරන්න එපා කියන එක නැවතත් මෙතනදී ඔයාට මම කියනවා. A major theme in this is dedication and self improvement
The energy surrounding your work life shows someone who is learning, growing, and slowly mastering their craft. Even the rewards have not fully appeared yet. ඒ කියන්නේ ඔයා දැනටමත් සමහර විට දෙයකට මහන්සිය දානවා වෙන්න පුළුවන්. මහන්සි වෙනවා. ඒ මහන්සි වෙන දේ ප්‍රතිඵලයක් දැනටත් පේන නැති වුණත් ඔයා ඒක කරගෙන යනවා. නතර කරේ නැහැ. අන්න ඒක විශ්වයට නෝටිස් වෙලා තියෙනවා කියලා කියනවා. සහ නොහිතන විදිහක මුදලක් ඔයාගේ අතට ලැබෙන්න පුළුවන් මේ කාලය ඇතුළතදී. සමහර විට බැඳපු කෙනෙක් නම් හස්බන්ඩ් අපි හිතමු ජොබ් එකට යනවා නම් හැබැයි වෙනද හස්බන්ඩ් තමයි ඔයාට මුදල් අතට දෙන්නේ. නමුත් ඔයාගේ මහන්සියෙන් යම්කිසි මුදලක් ඔයාට අතට හොයා ගන්න පුළුවන් කමක් ලැබෙනවා කියන එක පෙන්වුම් කරනවා. එහෙම නැත්නම් අපි ගමු ව්‍යාපාරයක් කරන කෙනෙක් වෙන්න පුළුවන්. මොකක් හරි දෙයක් සාර්ථක වෙලා ඒකේ ඉහළ ලාභයක් ලබා ගන්න පුළුවන් කමක් ලැබෙන කාලයක් ඉදිරියේ එනවා කියන එක පෙන්වුම් කරනවා. එහෙම නැත්නම් කොමන හෝ විදියකින් මුදල් අතේ ගැවසෙන කාලයක් බවට පත් වේ. අතීතයේ මුදල් යන එක නම් වැඩිපුර උනේ. දැන් මුදල් එන එක වැඩිපුර වෙනවා කියන එක ඔයාට දැනෙන්න ගනි මේ කාලය ඇතුළතදී. ඔයාගේ ඇතුලේ මුදල් වලට තියෙන රෙසිස්ටන්ස් එක නැති වෙනවා. කියන්නේ අපි ඇතුලේ හදා ගන්නවා ටිකක් මට මුදල් එනවා අඩුයි වගේ එකක්. අන්න ඒ ගතිය ඔයාට නැති වෙන්න පටන් ගන්නවා කියන එක මෙතනදී කියනවා. ඒ කියන්නේ මෙතන කියන දේ තමයි energy around your future shows movement and change approaching a shift in luck or opportunity appears to be entering your path. ඔන්න කෙනෙක් අහන්න කැමතිම දෙයක් තමයි කියන්නේ. කියන්නේ shift එකක් වෙනවා. කියන්නේ luck කියන්නේ වාසනාව අරගෙන එන shift එකක් තමයි මේ වෙන්න යන්නේ. කියන්නේ මෙතනදී අපිට දේවල් ටිකක් assume කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට ඔයාට අලුත් new job offer එකක් අලුත් job offer එකක් එන්න පුළුවන්. business එකක් නම් අලුත් opportunities මතුවෙන්න පුළුවන්. නිවසේ ඉන්න කෙනෙක් නම් අර අපි කතා වුණා වගේ මුලදී ඔයාගේ ඇතුළාන්තයේ තියෙන ටැලන්ට් එකක් එළියට ඇවිල්ලා ඔයා ඒකට වැඩක් කරලා තනියම මුදලක් උපයා ගන්න මට්ටමේ දෙයක් කරන්න යොමු වෙන්න පුළුවන්. ඉතින් කෙසේ හෝ ඒ දේ සාර්ථක වෙනවා කියන එක මෙතනදී පෙන්වුම් කරනවා. සහ කෙනෙක් විදේශගත වෙන්න බලාගෙන ඉන්නවා නම් එයාට ඒ සඳහා අවස්ථාවක් වුණත් මේ කාලයේදී මතුවෙන්න පුළුවන් කමක් තියෙනවා. විදේශගත වෙනවා කියන්නේ එසේ මෙසේ දෙයක් නෙමෙයි. අපි හැමෝටම වාසනාව නැහැ විදේශගත වෙන්න. ඒකට එයා ඒ අදාළ ශක්තියින් කලින් රැස් කරලා තියෙන්න ඕනේ. ඉතින් ඔයාට එහෙම ශක්තියක් ඔයාලඟ තියෙනවා නම් මෙන්න කාලය මේ කාලයේදී ඒ බලාපොරොත්තු වෙන විදේශ ගමන ඉටු වෙන්නත් පුළුවන් කියන එක මෙතනදී කියනවා. ඉතින් ජොබ්ස් වලට ඇප්ලයි කරනවා නම් පිටරට ජොබ්ස් වලට දානවා නම් ඔන්න කාලය දැන් තමයි උදා වෙලා තියෙන්නේ. දැන් එක දිගටම දාන්න පටන් ගන්න අනිවාර්යෙන් ඔයාට අවශ්‍ය තැනට යන්න පුළුවන්කම තියෙනවා. මට නිදහස කියන දේ වැඩිපුර අවශ්‍ය කෙනෙක් කියලා මට හිතෙනවා. ඉතින් ඒ නිසා නිදහස ඕනේ නම් ඒකට කරන්න තියෙන්නේ තමාගේ ඇතුළාන්තය ඔයා හදන්න පටන් ගන්න ඕනේ මෙන්න මේ විදිහට. ඒ තමයි මගේ ළඟ ඇති තරම් මුදල් තියෙනවා. මට නොහිතන මාර්ග වලින් මුදල් එනවා වගේ එකක් ඔයා හිතේ හදා ගන්න ඕනේ. අන්න ඒ හදා ගන්න එක ඔයාට හිතුනොත් කොයි වෙලාවක හරි අනිවාර්යෙන් ක්‍රියාත්මක වෙන්න පුළුවන් කියන එක එතනදී කියනවා. ඉතින් ඉදිරි කාලයේදී ඔයාට අවශ්‍ය නම් මේ ආර්ථිකමය පැත්තෙන් නිදහස් මට්ටමක් ඔයාගේ ඇතුලේ නිර්මාණය කරගන්න ඒ මට්ටම ඔයා හදා ගන්න ඕනේ. ඉතින් ඒකට උපකාරයක් වෙන්න තමයි අර රිචුවල් එක දාලා තියෙන්නේ. එහෙම කෙනෙක්ට ඇතුළාන්තයේ නිදහසේ සැහැල්ලුවෙන් තියාගන්න ඕන. අර අපි මුදල් වලට පීඩනයකින් ඉන්න හිර වෙලා නිතරම හරි දුෂ්කරතාවයක් අපිට තියෙන මුදල් හොයන්න ඕනේ කියන එක ගැන. ඉතින් අපි හරියට විඩාවටපත් වෙනවා මේ දුවලා වෙහෙසටපත් වෙනවා. එහෙම නැතුව මුදල් හොයන්නත් පුළුවන්. ඉතින් ඒක සඳහා ඔයාට ඉක්මනින් මෙතනට යන්න ඕන නම් අර රිචුවල් එක බලන්න ගන්න පුළුවන්ද කියලා ඒක අවශ්‍යත් නැහැ. ඔයාට පුළුවන් නම් ඇතුළාන්තේ මේ කියන විදිහට සකස් කරගන්න මොනියම් හෝ ක්‍රමයකින් ඔයාට පුළුවන් නම් ඒක කරන්න. ඇතුළ රිලැක්ස් වෙන්න ඕනේ. මුදල් වලට තියෙන රෙසිස්ටන්ස් එක නැති වෙන්න ඕනේ. ඒක වෙනවනම් අනිවාර්යයි මුදල් ඔයාට ආකර්ෂණය වෙන්න පටන් ගන්නවා. ඉතින් මම හිතනවා මේ රීඩින් එකට අනුව නම් ඔයාට මේ දේ කරන්න පුළුවන් කියලා. ඉදිරියට එන කාලේ ඉතාමත් හොඳයි මුදල් සම්බන්ධයෙන් පොසිටිව් දෙයක් මෙතන කියනවා ඔයාට. ඉතින් මේ රීඩින් එක ලැබුණ අය මම කියනවා විශේෂිත පිරිසක් මෙතන ඉන්නවා. ඔයාලට පුළුවන් ඒ විදිහට මේ බාධකයන් විඳගෙන ඇතුළාන්තයේ සකස් කිරීම හරහා මුදල් මැග්නට් එකක් බවට පත් වෙන්න. ඒ කියන්නේ ඔයාට මුදල් ආකර්ෂණය වෙනවා. ඔයා මුදල් පස්සේ දුවන කෙනෙක් නෙමෙයි. මුදල් ඔයාගේ පස්සෙන් එන කෙනෙක් බවට පත් වෙනවා. ඉතින් මේක සමහර විට ඔයා කරන ව්‍යාපාරයකින් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයා දැන් කරගෙන යන ජොබ් එකේම උසස් වීමකින් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් සයිඩ් බිස්නස් එකක්. පැත්තකින් මොකක් හරි දෙයක් පටන් ගන්නවා. ඒක සාර්ථක වෙනවා ඔයා යන ජොබ් එකටත් වඩා. ඉතින් මේ විදිහ දේවල් වෙන්න පුළුවන්. ගෙදරක නිවසක ඉන්න කෙනෙක් නම් ඔයා හවුස් වයිෆ් කෙනෙක් වෙන්න පුළුවන්.
පුළුවන් කවදාවත් කරලා නැති දෙයක් කරන්න පටන් ගන්නවා මුදල් එන්න ගන්නවා. ඉතින් මේ වගේ දේවල් සිදු වෙනවා අනිවාර්යයි. මෙවැනි සිදුවීම් වෙනවා මේ වගේ කාඩ්ස් සෙට් එකක් ලැබුණාට පස්සේ. ඉතින් අදාළ කාඩ්ස් ටික මම ඔයාලට කිව්වේ නෑ මේ අද ලැබිලා තියෙන කාඩ් ටික මම දැන් කියන්නම්. ඔයාලට ලැබිලා තියෙනවා අද රීඩින් එකට The Magician, Eight of Pentacles, Five of Pentacles, Wheel of Fortune, King of Pentacles කියන කාඩ් ටික. ඉතින් කාඩ් ගැන මෙන්ෂන් කිරීමකින් තොරව මම රීඩින් එක දෙන්නේ. ඒකට හේතුවක් තියෙනවා. ඉතින් මේ කාඩ් ගැන මෙන්ෂන් කරන්න අවශ්‍ය නැහැ. මොකද එහෙම වුණාම සමහරක් අයට මේක කරදරයක් වෙනවා. මේ මොනවද කියන්නේ කියලා තේරෙන්නේ නැති නිසා අපි කාඩ් ගැන කියලා දෙන එක අර කෝස් එකටම දාලා කියලා දෙන්න පටන් ගන්නකොට ඕන කෙනෙක්ට ඒක පැහැදිලිවම තේරුම් ගන්න පුළුවන්. රීඩින්ග්ස් ගැන ඉගෙන ගන්න අවශ්‍ය අයට අනිත් අයට මං හිතන්නේ මේ කාඩ්ස් වල නම් අවශ්‍ය වෙන්නේ නැහැ කියන එක. ඊළඟට තව දෙයක් මෙතන තියෙනවා. ඒ කියන්නේ මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. කෙනෙක් කෙනවා ඔයාට සපෝට් එකට. ඉදිරි කාලේ ඒ කෙනා ඔයාට මුණ ගැසෙයි. ඔයාගේ ව්‍යාපාරයක් වෙන්න පුළුවන්. ඔයා දැන් මේ කරගෙන යන මේ මොහොතේ කරගෙන යන අර මම කියපු මුදල් ආකර්ෂණය සඳහා මුදල් ගලාගෙන එන්න යමක් පටන් ගන්නවා කියලා මම කිව්වා. එතකොට ඒ පටන් ගන්න දෙයට සපෝට් එක දෙන්න කෙනෙකුත් ඔන්න පැමිණෙනවා කියලා කියනවා. ඉතින් ඒ සපෝට් එක දෙන කෙනා හරිම විශ්වාසවන්ත කෙනෙක්. ඔයත් එක්කම එකතුවෙන් මේක දියුණු කරන්න පුළුවන් කෙනෙක් සහ සමහර විට ඔයා ජොබ් එකකට යනවා නම් උසස් වීම හරහා ඔයා ඉහළ තනතුරකට යයි. ඒ තනතුරට සපෝට් එක දෙන කෙනෙක් ඔයාට ලැබෙනවා කියන එක පෙන්වුම් කරනවා. එහෙම කෙනෙක් වෙන්නත් පුළුවන්. අර බිස්නස් එකක් කරන කෙනෙක් නම් ඒ අදාළ විදිය කෙනෙක් ඔයාට මුණ ගැසෙනවා. ඉතින් මෙයා අලුත්ම කෙනෙක් වෙන්න පුළුවන්. බොහෝ දුරට කලින් මුණ නොගැසුණු කෙනෙක් වෙන්න පුළුවන්. ඉතින් ඒ කෙනාගෙන් ලැබෙන සපෝට් එකත් එක්ක ඔයා හරිම සතුටින් මේ කාලය ගත කරනවා කියන එක තමයි මෙතනදී පෙන්වුම් කරන්නේ. ජීවිතයේ අලුත් පැත්තක් හොයා ගන්නවා මෙතනදී. කියන්නේ කලින් හරි පීඩාවෙන් හිටියේ. එතකොට මේ පීඩනය නැති වෙලා ගිහිල්ලා හරි විවෘත ස්වභාවයක් වාට දැනෙන්න ගන්නවා. කලින් අර දුවන රේස් එකකට ගියා වගේ තත්ත්වයක් තිබුණා. හැබැයි දැන් හරි නිදහසේ ජීවත් වෙන්න පුළුවන් තත්ත්වයක් ගොඩ නැගිලා තිනවා. ඒ අතරම ඔයාට මේ කාලයේදී ඔයා ආස දේවල් කරන්න ඒවට යොමු වෙන්න පුළුවන් කමක් ලැබෙනවා කියන එකත් මෙතනදී කියනවා. ඉතින් අර මම කිව්වා වගේ ක්‍රියේටිව් හැකියාවන් ඇතුළාන්තයෙන් මතුවෙනවා කියලා. ඉතින් අර මුදල් වලට තියෙන රෙසිස්ටන්ස් එක නැති වුනහම අපිට අර හඹාගෙන යන්න ඕනේ, දුවන්න ඕනේ, මොකක් හරි කරන්න ඕනේ කියන ගතිය නැති වෙනවනේ. ඒත් එක්කම වගේ අර ඇතුලේ තියෙන ටැලන්ට්ස් ටික ඔන්න එළියට එන්න ගන්නවා. ඉතින් අර සින්දු කියන්න ආසයට සින්දු කියන්න හිතෙයි. එතකොට මන් දන්නේ එක එක දේවල් ඔයා කැමති දේවල් පොත් කියවන්න ආසයට පොත් කියවන්න හිතෙයි. ඉතින් මේ වගේ දේවල් තමන් ආස දේවල් කරන්න ඔයාට කාල වේලාවත් හැදෙනවා. මොකද අර දිවිල්ල දැන් ටිකක් නතර වෙනවා කියන එක පෙන්වුම් කරනවා. මොකද දැන් ඔන්න ටික ටික ස්ථාවරයකට එන්න ගන්නවා ඔයාගේ ජීවිතය. ආදරේ සම්බන්ධෙනුත් යමක් කියවෙනවා. නමුත් මේකට මම ඒක ඇඩ් කරන්න කැමතිත් නැහැ. නමුත් මේ කාඩ් එකක් තියෙන නිසා මම කියන්නේ ෆයිනෑන්ෂල් පැත්තෙන්ම කියන්න. ආර්ථිකමය පැත්තට ඉතාමත් සුබදායකයි ඔයාගේ සහකරුවා හෝ සහකාරිය කියලා කියන්න පුළුවන්. ඒ කියන්නේ සපෝට් එක උපරිමයි. උපරිමයෙන්ම ලැබෙනවා. ඔයාට මේ ගමන හරි නිදහසේ යන්න පුළුවන්. ඒත් එකම ඒ කෙනා එක්ක මේ ඔයා හදාගන්න ආර්ථිකය සක්සස් එක දියුණුව එයත් එක බෙදා ගන්න පුළුවන්. ඔයා කැමති විනෝදචාරිකාවන් වෙන්න පුළුවන්. ඔයා කැමති තැන් වලට එන්න ඔයාට සියලු දේ සැකසෙනවා. දැන් ඔන්න ඒකට කාලය උදා වෙලා තිනවා කියලා පෙන්වුම් කරනවා. ඉතින් ඒ නිසා තමන්ගේ පෞල් ජීවිතය ඇතුළෙත් ඉතාමත් සුවදායක සැපවත් කාලයක් ඉදිරියේ එළඹෙනවා කියන එක පෙන්වුම් කරනවා. හරිම සතුටුයි කියන්න. ඉතාමත් හොඳ රීඩින්ග්යක් ඔයාට අද දවසේ ලැබිලා තිනවා කියලා මෙතනින් කියන්න පුළුවන්. ඉතින් හදවතින්ම සතුටු වෙන්න පුළුවන් ඔයාට මේ රීඩින් එකෙන්. ඉදිරියටත් මේ වගේ රීඩින්ග්ස් අරගෙන එනවා. channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා තියාගන්න කියලා ඔයාලට ආරාධනා කරන ගමන් එහෙනම් අදට සමුගෙන යනවා. ඔයාට බොහොමත්ම ස්තුතියි.